එකත් ආවා මම ඔයාලව බලලා යන්න. ඉතින් කොහොමද ඔයාලට වහිනවද? ඉතින් ඔන්න මම මුලින්ම ඉල්ලනවා ඔයාලා අද නම් මගේ වීඩියෝ එක බලන්න එකතු වෙන්නේ. සබස්ක්‍රයිබ් කරලාම තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එක එනවා. ඉතින් මේ දවස්වල වහිනවනේ බලන්නකො මෙන්න මෙයා හැඩ වෙලා තියෙන අපූර්ව. පහුගිය දවස්වල නම් වතුර බින්දුවක්වත් මෙයාගේ තිබුණේ නෑ. හොඳටම වෙල්ලා වගේ තමයි තිබුණේ. අර පහුගිය නොවැම්බර් මාසෙත් ඉතින් මට මතක් වෙනවා ඔහම මෙයාව දකින්නකොට. ඔය ඔතනම එහා පැත්තෙන් රෑ 11:00 විතර තමයි නාය ගියේ. නාය යන සද්දේ මට ඇහුණා. ඉතින් කරන්ට් එක මොකුත් නැහනේ ඒ දවස්වල. ඉතින් උදේ නැගිටලා බලනකොට ඔය ඔතන නාය ගිහිල්ලා තිබුණා. ඔන්න බලන්නකො ඉතින් මට මේ උදේ වරුවේ තියෙන වැඩ කොටස මේ බලන්න මේ අම්බා බාලා ඔන්න රෙදි තැන් වලින් ගලවලා දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ පැත්ත පොඩ්ඩක් අස් කරගන්න තියෙනවා. ඉතින් ඔය රෙදි ටිකට මම දැන් රින්ස ටිකක් එහෙම දාලා තියලා දැන් යනවා මේ මිදුල අතු ගා ගන්න. බලන්න ඉතින් කලින් දවසේ හවස හොඳටම වැහලා මිදුලට වෙලා තියෙන දේ මේ බලන්න මෙන්න මේ දාස් පිටිය ගස් එහෙම ඔක්කොම පෙරලිලා තමයි තිබුණේ. ඉතින් ඒ වගේම මඩ විසි වෙලා කඩාගෙනම බිමටම වැටිලා තිබුණා. මොකද තද වැස්සක් කලින් දවසේ අපිට වැහැපු නිසා. ඉතින් ඔතනම මල් පාත්තියෙම හැදිලා තිබුණා තිබ්බටු පැලයක්. ඉතින් මට ඒක ගලවන්න හිතුනේත් නෑ. ඒක දැන් ලොකු වෙලා එයාවත් පල්ලෙහාටම කඩාගෙන වැටිලා තිබුණා. ඔන්න එයාවත් පොඩ්ඩක් ගහකට හේතු කරලා තියලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ මිදුලතු ගන්න තමයි. ඉතින් වැස්සෙන් පස්සේ පරිසරය හරීම ලස්සනයි නේද? බලන්නකො මල් එහෙම පිපිලා අවුවටත් මල් තියෙනවා. ඒ වුණාට වැස්සට පස්සේ හරි අමුතු ලස්සන පාටක් පරිසරයේ තියෙනවා. ඉතින් මේ බලන්නකො මේකෙත් ඔන්න අද මල් 3ක්ම තියෙනවා. සමහර දවසට මල් 4කුත් තියෙන වෙලාවල් තියෙනවා. මං හරි මාසාවෙන් තමයි ඉතින් මෙයාලවත් හදාගත්තේ. ඉතින් මම මෙයාලවත් බලලා මිදුලතු ගන්න ලෑස්ති වෙනකොටම අපේ අම්මලාගේ ගෙදර තියෙන්නේ අපේ ගෙදර ඉඳන් මීටර් 100ක් විතර පොඩ්ඩක් දුරින්. ඉතින් මට ඉතින් සද්දය ඇහුණා. අම්මා ගෙදර නෑ මේ වෙලාවේ. ඒ හරිය රිලව් පංචුවක් කෑ ගහනවා. ඉතින් ඊට පල්ලෙහා ගෙදරත් කවුරුත් නැති නිසා ඒ වහලේ උඩ එහෙම රිලව් නටනවා. මට සද්දය ඇහුණ නිසා මම ඉක්මනට ඔන්න මෙයාවත් ඉස්සර කරගෙන ගියා. රිලව් ඇවිල්ලාද කියලා බලන්න යනකොට ඉතින් ඇත්තටම රිලව් 500ක් විතර හිටියා. ඉතින් එයාලව ගෙට රින්ගයි කියලා මම රිලව් ටිකක් එලවලා ඇවිල්ලා තමයි මෙන්න මේ විදිහට මිදුල මගේ අතු ගාගන්නේ. අද ඉතින් පෙරපාසල් තියෙන දවසක් ඉස්කෝලේ දවසක්. ඒ වුණාට ඉතින් අපි පොඩි එක්කනා පෙරපාසල් ගියේ නැහැ අද. මොකද මේ එයාට කලින් දවසේ රෑ වමනේ ගියා. මේ දවස්වල හැමතැනම ওই බඩේ අමාරුව වමනේ යන එක දරුවන්ට තියෙනවා. මං හිතන්නේ වෛරස් එකක් වෙන්න ඕනි. ඉතින් ඒක නිසා එයාවද පෙරපාසල් යවුවේ නැහැ. ඔන්න ඉතින් මම මිදුල අතු ගාගෙන ඉවරයි. දැන් මට තියෙනවා ලොකු රාජකාරියක්. ඉතින් අර රින්ස දාපු රෙදි ඔක්කොම හොදන්න ඕනේ. ඉතින් මම බෙඩ් ෂීට් කොට්ට උර පවා ඔක්කොම හොදන්න දාලා තියෙන්නේ. ඉතින් ඒකල රෙදි ටිකත් හොදලා දාලා වේලෙන් එහෙම දාලා මේ තමයි මං අනිත් වැඩ කරන්න ඉතින් පටන් ගන්න. මේ බලන්න මෙන්න මේ ෆැෂන් වලේ ගෙඩිත් ඉදිලා තියෙනවා. එතනම තව තිබ්බටු ගහකුත් තියෙනවා. එකෙක් ගෙඩි තියෙනවා. ඉතින් මේ අපේ වැටි මායිමෙන් එළියේ ඔතන පල්ලෙහා තියෙන ඇලක් පල්ලම වගේ තමයි තියෙන්නේ. හරි ඉතින් මම ඔය පායන කාලෙට නම් ටිකක් සුද්ධ කරගන්නවා. මේ වෙනකොට නම් ඉතින් ටිකක් කැලේ වෙලා තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට මම ෆැෂන් ගෙඩි ටිකක් කඩන් ආවා. එතකොටම පාර යන අක්ක කෙනෙක් ආවා. මං අඳුරන කෙනෙක්. ඉතින් එයාටත් ෆැෂන් ගෙඩි ටිකකුත් දීලා එයා මෙන්න මේ පේර ගෙඩිය බබාට දීලා ගියා. ඉතින් ඔය වගේ බලන්න ඉතින් අවුව වැටුනහම මිදුල හරි ලස්සනයි. බලන්න ඉතින් හැමතැනම මම රෙදි දාලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මගේ උදේ අරුව ගෙවිලා යන්නේ. ඉතින් වහලෙත් එක්ක කියන්නේ අපේ ගෙදර අර ඉස්සරහම අඩුවක් ගහලා තියෙනවානේ. ඒකේ වහලෙත් එක්ක ඔන්න මම රෙදි ටික දාලා හැම එදා උදේ වරුව ඔය විදිහට සාමාන්‍ය විදිහට ගෙවලා දැම්මා. මේ තියෙන්නේ ඊට පහුවදා දවස. ඉතින් මම මේ බේසමක් අරන් කොහෙද යන්නේ බලන්නකෝ. මේ ඇත්තටම අලුත් බේසම්. දැන් මගේ මේ බේසම් ගොඩාක් මම අරගෙන තියෙන්නේ. මේ මොකටද කියලා ඔයාලා බලන්නකෝ.
මං යන්නේ මේ අපේ වත්ත පල්ලෙහා තියෙනවා. වත්ත පල්ලෙහා කියන්නේ ගේ ළඟට වෙන්න පොඩ්ඩක් මෙන්න මේ දූරියම් පැලේ ওই පැලේ යට තියෙන පස් පොඩ්ඩක් මඩ වගේ. මොකද එතෙන් තමයි අපි අර නාන තැන වතුර හැම යන්නේ ගලාගෙන. ඉතින් මේ මං යන්නේ ඔතනින් ওই මඩ ටිකක් ඔන්න ඔය බේසමට අරගෙන එන්න. අනේ ඉතින් මේ වොයිස් කරන වෙලාවේ එළිය ලෙනෙක් කෑ ගහනවා. එච්චර ගණන් ගන්න එපා. ඉතින් කලින් වැස්සකුත් වැස්සා. ඉතින් මේ දවස්වල හරි අමාරුයි පොඩ්ඩක් වොයිස් කරගන්න මේ එක එක සද්ද හින්දා. ඉතින් ගණන් ගන්න එපා. ලෙනෙක් කෑ ගහනවා. ඉතින් ඔය බලන්නකො මම ඔය දූරියම් පැලේ අස්සෙන් යන්නත් බෑ. මම ඔය අතුවස්සෙන් රිංගලා ඔතෙන්ට යන්නේ ඔය මඩ ටිකක් ඔය බේසමට අරන් එන්න. ඇයි දන්නවද? මං හරි ආසාවෙන් හිටපු දෙයක් කරන්න තමයි මං ඔය පස්සට බොහොම මාරුවෙන් රිංගලා ගිහිල්ලා ඔය මැටි ටික කොටා ගන්නේ. ඉතින් බලන්නකො මම පේන්නේවත් නෑ මාව එතන ඉන්නවා. ඉතින් කවුරුත් උඩ ඉඳන් බැලුවට පේන්නේ නෑ ඔය මම පහළ ඉන්නවද කියලාත්. මේ ඉතින් මං අමාරුවෙන් ඔන්න ඉතින් මැටි ටික කොටා ගත්තා. ඔය ඔතන තියෙන ඔය දූරියම් පැලේ හිටපු මගේ හස්බන්ඩ්. ඉතින් මේ වැඩි කාලයක් නෑ අපි මෙතෙන්ට ඇවිල්ලා දැන් අවුරුදු 6කට කිට්ටුයි. ඉතින් ඒ ඇවිල්ලා තමයි ඔක හිටුවේ. දැන් නම් එයා ගොඩාක් උසයි. මං හිතනවා තව අවුරුද්දක් හෝ දෙකක් යනකොට ඕකෙත් අපිට කන්න දූරියම් ගෙඩි හැම හැදෙයි කියලා. ඉතින් දූරියම් ගැන නෙමෙයි දැන් කතා කර හිටියේ. ඔන්න ඔය විදියට බොහොම අමාරුවෙන් මම මැටි ටික කොටාගෙන උඩට ආවා. ඒ කරලා එයාව ගෙනල්ලා මම මෙන්න මේ විදියට තිබ්බා. දැන් ඔයාලට හිතෙනවනේ මම මේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඔය හැමෝටම තියෙන බේසන් දකින්නකොට ඔයාලට හිතෙනවා මේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් මම හරිය ආසයි පාට මල් වලට මල් විතරක් නෙමෙයි ඕනෙම විසිතුරු පැලයක් වුණත් ඕනෙම ලස්සන දෙයකට මං ආසයි. ඉතින් කාන්තාව ගොඩක් එහෙමනේ. ඒ වගේ තමයි ඉතින් මමත්. ඉතින් මට හම්බුණා වුණ නෙළුම් පැල දෙකක් හම්බුණා කිව්වට මම මේවා සල්ලි දීලා තමයි ගත්තේ. අපේ ගමේ ඇන්ටි කෙනෙක් ඉතින් මේවා ඇට ගෙන්නලා ඉවර වෙලා එයා හදලා ඔන්න විකුණනවා. ඉතින් මමත් පැල දෙකක් අරන් ආවා. අරන් ඇවිල්ලා මේ තකහණියේම ලෑස්ති වෙන්නේ. හිටව ගන්න තමයි මේ බේසමේ පැල දෙකම. මට මේවා දුන්නේ නම් රතු පාටයි සුදු පාටයි කියලා. ඉතින් මල් පිපුණාම තමයි බලන්න වෙන්නේ මොන පාටද කියලා. ඉතින් මොන පාට වුණත් කමන්නේ මලක් පිපෙන්නේ කියලා හිතාගෙන ඔන්න මම හිටවනවා. දන්න කෙනෙක් කියන්නකෝ ඉතින් මේ වගේ මල් එන්න මොනවද කරන්න ඕනි, මේවා බෝ වෙන්නේ කොහොමද? දැන් මෙතන මේ එක කොලයක් තමයි එක පැලයක තියෙන්නේ. මේකෙත් පොඩි දැල්ලක් වගේ එන්න තියෙනවා. ඉතින් මේක කොලයක් තියෙද්දිද මේ වගේ මල් එන්නේ කියලා මට පොඩ්ඩක් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මල් කියන්නේ නම් ඉතින් මම ආසම දෙයක්. මට හම්බෙන ඕනිම මල් පැලයක් මම ගෙනල්ලා හිටවනවා. ඉතින් ඇත්තට මේ හිටවන තරමට හැදුනා නම් අපේ ගෙදර ගොඩාක් මල් මේ වෙනකොට තියෙනවා. දැනටත් ටිකක් තියෙනවා. ඒ වුණාට ඉතින් මේ හිටවන තරමට තිබුණා නම් සෑහෙන මල් ගොඩක් තියෙන්න ඕනේ. ඉතින් හැම එකක්ම හරියන්නේත් නැහැ නේ ඉතින් හැදුවට. ඉතින් මම ওই විදිහට ඔන්න ওই පැල දෙක හිටවුවා. ඉතින් මේ වගේ මල් නම් පිපිලා තිබ්බේ නැහැ. ඇන්ටි ගාව තිබුණ එක පැලයකවත්. ඉතින් දන්න කෙනෙක් කියන්න මේ වගේ මල් පිපෙන්න තව ලොකු වෙන්න ඕනිද නැත්නම් මේ ගානට තියේදී පුංචි මලක් හරි එයිද කියලා. ඉතින් මං ආසාවෙන් හිටියේ නෙළුම් පැලයකට. ඉතින් එකට දෙකක්ම ගෙනල්ලා ඔන්න මම හිටවුවා. බලමු ඉතින් මේකේ මලක් ආවොත් මං ඔයාලටත් පෙන්නන්නම්. ඉතින් ඔන්න දැන් ඕක හිටවලා ඉවර වෙනකොට වටපිට කළු කරගෙන මහ වැස්සක් එනවා. ඉතින් දැන් ඉතින් වැස්සට කලින් වේලෙන් දාලා තිබ්බ රෙදි ටික එහෙම අරන් දාලා මේ වෙනකොට ගොඩක් වෙලා ගිහිල්ලත් නෑ 12:00 විතර වගේ වෙලා ඇති. රෙදි ටික එහෙම අරන් දාලා දැන් ඉතින් වැස්ස වෙන කිසිම දෙයක් එළිය කරන්න බෑ. දැන් ඉතින් ගෙට යන්න ඕනේ. බලන්නකො මෙන්න මේ අරලිය ගහේ සුදු පාට මල් තියෙනවා සෑහෙන්න. ඉතින් මේ ඕවා වැස්සට මේ පොඩි වෙලා බිමට වැටෙනවා. මේ උනාට බුදුන්ට පූජා කරන්නවත් ඕක මල් කඩන්න බෑ. ඕක ගොඩාක් කුසයි. ඔයාලට පේනවා ඇති. ඉතින් මල් නම් කඩා ගන්න විදිහක් නෑ. ඔන්න බලන්නකො මම කිව්වා වගේ මහා හයියෙන් ඉතින් වැස්ස පටන් ගත්තා. මොනවා කරන්නද
දැන් ඉතින් මම වොෂ් එකක් දාගන්නත් ඕනි. මොකද ඉතින් මේ අද මගේ බබාට ක්ලාස් තියෙනවා දෙවනියාට. ඉතින් එයාව එක්කන් එන්න මං යන්න ඕනි. ඉතින් වොෂ් එකක් ගෙන් දාගෙන යන්න ඕනි. කොහොමද දැන් මේ වැඩේ කරන්නේ කියලා කල්පනා කර මම ඉතින් මේ වැස්ස දිහා බලාගෙන පොඩ්ඩක් වෙලා හිටියා. ඒකටලා ඉතින් කුසිය දොර ළඟට එනකොට මට පේන්න තියෙන දර්ශනය තමයි මේක. ඉතින් ඔය විදිහට මෙයාත් ලස්සනට කඩාගෙන හැලෙනවා. ඒ අස්සේ මෙන්න මේ බලන්නකෝ. මෙන්න මෙයා මහ වැස්සෙම කොහේ හරි ගිහිල්ලා දුවගෙන ආවා තෙමිලා. ඉතින් කොහේ ගිහිල්ලත් දන්නේ දුවගෙන ආවා. වැස්ස හොද්දටම තෙමිලා තමයි ආවේ. ඉතින් අපේ පූස්ටාලත් පුටුවක් උඩට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් ඔහොම තමයි මගේ දවස් ගෙවිලා යන්නේ. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමින් සතුටින් ආරක්ෂිතව ඉන්න. අමතක නොකර මට ලයික් එකක් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ගිහින් එන්නම්. බුදු සරණයි.